උදේ පාන්දර නැගිටපු ගමන් බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. එහෙමයි. ඕක හරි සරලයිනේ. ඕක කාටද කරන්න බැරි? ඕක ඕනම කෙනෙකුට ඔය වැඩේ අපූර්වට කරන්න පුළුවන්. උදේ නැගිටලා මම මේක කියනවට දැන් මේ පින්නතුන් හෙට ඉඳන් ගෙවල් වල මේක පටන් ගන්න ඕන. 10 වාරයකට වැඩියෙන් අහලත් ඇති ඔබතුමිය උද්දෘත කරලා ඉස්මතු කරපු නිසා මම මේ නැවත කියන්නේ. පොඩි වීදුරුවක් ගන්න. ඕකට වතුර ටිකක් දාන්න. බුදුහාමුදුරුවෝ ගෙදර පහන තියෙන තැනින් කියලා වඳින්න ඔච්චරයි. මේක කියනවට සති 3ක් විතර කරන්න. ඔක බැරිකමද නොකරනකමද? නොකරනකම. බැරිකමක් නෑ. බැරිකමක්. පැය ගණන් විනාඩි 2ක් යයි ඔය කටයුත්ත. එහෙම. කොහොම පොඩි වෙලාවක් තමයි යන්නේ. වීදුරුවක් අරගෙන වතුර ටිකක් දාලා අමුතුවෙන් ලෑස්ති වෙන්න ගාථා කියන්න ඕනේ නේ. ඔක බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. මෑතක මම අර සඳහන් කරේ අම්මලා දැන් ෆොටෝ ගහ එවනවා මොනවාද? හාමුදුරුවනේ අපේ ළමයි උදේ නැගිට්ටාම බුදුහාමුදුරුවන්ට පැන් ටික තියලා තමයි ගෙදරින් එළියට බහින්නේ. මේ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක යන දරුවෙක් ඒ තාත්තා කියනවා හාමුදුරුවනේ කොල්ලා ඉස්කෝලේ ඉරලා එනකොට ලොකු අර පළතුරු යුෂ බීම බෝතල් දෙකක් අරගෙන ආවලු. එහෙමයි. ඇවිල්ලා එක බීම බෝතල් දෙකේම ලේබල් ගහලා තියෙනවලු බුද්ධ පූජාව කියලා. එයි. කොල්ලා ඉස්කෝලේ ඉරලා ආපු ගමන් මොකද කරන්නේ? බුදුහාමුදුරුවන්ට බීම වීදුරුවක් ගිලම්පසට පූජා කරනවා. කොහෙන්දෝ ඉගෙන ගත්තේ කියලා අපා අර කත්නෝරුයි හාමුදුරු බණවලට ගියා. එහෙම. ඉතින් ඒ තරුණයා කිව්වලු මේ බුදුහාමුදුරුවන්ට ගිලම්පස තියන්න පටන් ගත්ත දා ඉඳන් එකදු අකුසලයක්වත් හිතට එන්නේ නැලු. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. තථාගතයන් වහන්සේට උතුම් වූ බුද්ධවත කරනකොට කවදාවත් ඒ මිනිස්සුන්ට වරදින්නේ. කවදාවත් ඒ ගෙවල් වල අඩුපාඩුකම් ප්‍රශ්න ඇති වෙන්නේ. කවදාවත් ඒ ගෙවල් වල මත ගැටුම් ඇති වෙන්නේ. මොකද තථාගතයන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරනකොට નિરાයාසයෙන්ම උදේ පාන්දර නැගිටලා පැන් වීදුරුව බුදුහාමුදුරුවන්ට පූජා කරලා අත් දෙක නලලට ගන්නකොට නිමෙන තරම් ඒ මගේ බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරනවනේ. එහෙමයි හැඟීම ඇති වෙන්නේ. අනිත් කාරණය තමයි තථාගතයන් වහන්සේට වතුර ටිකක් හරි පූජා කරගන්න. පැන් ටිකක් හරි පූජා කරගන්න හම්බෙන එකම ආත්ම භාවය මොකද්ද? නියස්සබා. මනුෂ්‍ය ආත්ම භාවය කවුද දන්නේ සංසාරේ අපි කොහෙ කවුරු වෙලා කොතන උපදීද කියලා. එහෙමයි. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය නිස්කාරණේ නාස්ති කරගන්න නැතුව මේ බොහොම පොඩි දේවල් කරන්න. හැම ගෙදරකම උයනවනේ. මොනා හරි උදේට උයනවා. උයනකොට බැරිද ඔය පීරිසියක් අරගෙන නේ බත් හැඳි භාගයක් විතර ඕකට දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ඒවා කරන්න ඕනේ අපේ තාත්තලා. මේවා කරන්න ඕන අපේ දරුවෝ. එහෙමයි. එතකොට ආයේ හිත් වලින් එක අකුසල් සහගත වචනයක්වත් පිට වෙන්නේ නැහැ. ඒ ඇත්තන්ගෙන් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දෙන්නේ නැහැ. අදිෂ්ඨානශීලීව බුද්ධවත කරන්න. එහෙමයි. හැන්දෑවට බීම වීදුරුව කහට කෝප්පයක් පළතුරු යුෂ ටික සකස් කරලා ෆ්‍රිජ් එකේ තියාගෙන ඉන්න. ඔකට මහ වෙලාවක් යනවනේ අර වීදුරුව හොදලා ටිකක් දාලා බුදුහාමුදුරන්ට පිළිගන්නවන්න පූජා කරන්න. එහෙමයි. පිං සිද්ධ වෙන්නේ නැද්ද? දැන් බුද්ධවත මේ විදිහට කරන ගෙදරකට කවද්ද වරදින්? බුද්ධවත මේ විදිහට කරන පවුලක කවද්ද මතභේද ඇති වෙන්නේ? එහෙමයි. මේ කියපු එකක්වත්
නොකරන්ඩ පුළුවන් ඒවා නෙමෙයි. හැම එකක්ම කරන්න පුළුවන් දේවල්. තව කාරණයක් තියෙනවා. මාසයකට සැරයක් ජීවිතේ පුරුදු වෙන්න. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සැරියුත් මහරහතන් වහන්සේ. එතකොට එක තල්පතයි එක පංහිඳයි දන් දුන්නා. මාසයකට සැරයක් එක කොපි පොතක් පූජා කරන්න. එක කොපි පොතක් නැති බැරි දරුවෙකුට අරගෙන දෙන්න. ලියන අකුරක් ගානේ පිං සිද්ධ වෙන්නේ. දරුවන්ට පුරුදු කරන්න. මාසයකට සැරයක් වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බොහොම සරලව එයත්න්ට ගැලපෙන පොඩි ඖෂධ ටිකක් අරගෙන දෙන්න. එහෙමයි. එයත්න්ට ගැලපෙන බෙහෙත් හේත් ටිකක් ඕන තරම් කඩවල් වලින් බොහොම සරලව ගන්න තියෙන රුපියල් 150 200ක් ඇයිවට මහ වියදමක් කියන්නේ නැහැ. එතකොට දරුවෝ පොඩි කාලේ ඉඳන් පුරුදු වෙනවා බුද්ධවත කරන්න පුරුදු වෙනවා. නැති බැරි මිනිස්සුන්ට දෙන්න පුරුදු වෙනවා. අනේකගේ දුක වේදනාව කඳුල අඳුර ගන්නවා. එතකොට ඒ දරුවෝ નિરાයාසයෙන් යහපත් ගති ඇත්තවුන් බවට පත් වෙනවා. එතකොට දෙමව්පියෝ යහපත් ගති ඇත්තවුන් බවට පත් වෙනවා. කවදාවත් පින්නතුනි එහෙම තියෙන එහෙම පරිසරයක් තියෙන පවුල් පසුබිමක් තියෙන සමාජවල ගැටුම් ඇති වෙන්නේ නැහැ. නිරන්තරයෙන් හදවත තෙතමනේ වෙන සුළු යන්නක දිහා බලලා. එහෙමයි. බල්ලෙකුට පූසෙකුටවත් හිරිහැරයක් නොකරන දරුවෙක් හදන්න. මම යෝජනා කරනවා මේ පින්නතුන්ට වදුරුවෙක්වත් මරන්න එපා. එකදු හිංසනයක්වත් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය. ජීවිතේ අනේකට වෙන අපිට වෙනවට අකමැති දේවල් රත්ූපනායක ධර්මවල බුදුහාමුදුරු උගන්වන අපූර්වට. අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉන්න උත්සාහ කරන්න, දරුවන්ට පුරුදු කරන්න. දෙමව්පියොත් ඒ විදිහට හැසිරෙන්න.